කෝප්පමාමේ තේ හැඳි පොඩ්ඩි කොයි මුරුසුලතාවේ පැන්සල්ලයේ පිහදෙන බබය කොයි පිටිය මහප්පේ ඉස්කුරු කුරු කුරු ගෑරු ආච්චි කොයි මේ ඔක්කොමලා ඉරපායන කොට දොයිය බබාලා වෙයි ඉරපායන කොට දොයිය බබාලා කරන වැඩේ පුතේ තේ හැන්දට බෑ පනිට්ටුවෙන් කරන වැඩේ පෝච්චියට බෑ ඕප්පෙ මිස මිටියෙන් අපි වතුර බොන්නේ නෑ දත්පුරුසුව අරගෙන නෑ ඇන ගහන්නේ නෑ පිහදාන බබයියා ගෑරු ආච්චි ඉස්කුරු කුරුලා මෙයාලට පන ඇවිදිලා පිහදාන බබයියා ගෑරු ආච්චි ඉස්කුරු කුරුලා මෙයාලට පන ඇවිදිලා අලවන පැටි තරහ උනොත් අලවන්නට බෑ කොර බාප්ප කැඩුනොත් වේලාවට වැඩ බෑ නූල් රෝදිගේ ගුරුකම පින්සලාට නෑ මේ හැකියා එකතු වුණොත් පැරදෙන්නේ නෑ එක හැකියා දැන හඳුනාලා එකතු කරමු අපි ජය ගමු සැනසෙමු මිතුරු එක හැකියා දැන හඳුනාලා එකතු කරමු අපි ජය ගමු සැනසෙමු මිතුරු ඉර පායන කොට දොයිය බබාලා doi babu රාකෙටම වෙලා මම බැලුවේ නැත්තම් කවුරු බලයිද? හව්. බය කරනවද ඔයා? මං ඔයාට බය නැහැ. අයියෝ. කෝපමල්ලි බලන් ඇති මං එනකම්. තේ පෝච්චියක් ඇයි දන්නේ පරක්කු වෙලාවට වැඩ කරන කෙනෙක්. ඕගොල්ලෝ තාම නිදිද? සෙල්ලම් කරන්නේ නැද්ද යාළුවනේ? යච්චෝ! කවුද මේක ගෙනාවේ? ගිහින් කියන්න. අක්කේ පෝච්චි අක්කේ කොහෙද ඔයා? මොකද මාමි මේ? ඕගොල්ලෝ කවුරුත් දැක්කේ නැද්ද තේ පෝච්චි අක්කා ගෙදර නෑ. එයා නැති වෙලාද? ඔව් මාව හම්බෙන්න එනවා කිව්වා. ඒත් එයා ආවේ නෑ. අයියෝ. අඬ ඉඳලා වැඩක් නෑ. ඔක්කොම එකතු වෙලා එයාව හොයමු. අපි හැමතැනම බැලුවා. ස්තෝප්පුවේ, නිදන කාමරේ, නාන කාමරේ, පාඩම් කාමරේ, කුස්සියේ, බබාගේ කාමරේත් බැලුවා. බැලුවේ නැත්තේ කොහෙද? යට තට්ටුවේ. මට නම් බයත් හිතෙනවා. අපි අපහු යමුනේ. අධෛර්ය වෙන්න එපා. තේ පෝච්චියක් එයාට මොකද වුනේ? මම බත් කෑවනේ. මට පේන්නේ ඔළුව නැතුව විකාර වෙලා. බොම් මන් තමයි ඔරලෝසු මාමා. ඔළුව නැතුව පිස්සු හැදිලා තමයි. අපි ඉන්නේ කුස්සියේනේ. නෑ පහන තට්ටුවේ. අපි මෙයාව කුස්සියට එක් කරගෙන යමු. චන්දන ඇඟ ගාලා කොණ්ඩේ කඩා දාලා ගඟුලේ මේ මොකද්ද මේ ගඟ?
අපි මෙයාට කෝපි එකක් බොන්න දීලා බලමු. අලවන පැටි. අලවන පැටියෝ. කෝපි පැකට් එකක් ගේනවා. ඕකේ නම් දෙන්නකෝ. කෝපි දීලා හරියන්නේ නැහැ මෙයාට. මොකද කරන්නේ අපි? මම බැලුවේ එතකොටවත් හරියයිද කියලා. මෙයාව දැන් කුණු කොටට විසි කරන්නයි වෙන්නේ. තේ පෝච්චි නේද හිටියේ පහළ තට්ටුවේනේ. අපි ගිහිල්ලා බලමු එතෙන්ට. ඔයාට දැන් සනීපද? ඔව් හොඳයි. යන්න පුළුවන්ද? හ්ම්. ඔයා අපිව බය කළා. ඇත්ත. මොකද? මම හැමතැනම හොයලා බැලුවා. ඔළුව හැලෙන්නේ නැත්තේ අර පොත තිබුණු තැන. නොතිබුණ එහෙම හිතන්න එපා. මටත් බයයි. ඔළුව නොතිබුණොත් හැමෝම නෑ බෑ කියන. මතක තියාගන්න ඕනේ ඔහෙලා. නෑ බෑ නොකියා දිනන්න. බොහොම ස්තුතියි ඔළුව හදාගන්න උදව් කළාට. අපිට හරි සතුටුයි. අලුත් දාගන්න එපා. ළමයිනේ වෙලාව හරි. අපෝ හැම තිස්සෙම ගොරවනවා ඔයා. ගොරවන්නේ ඔයාලව බේරගන්න. යනවල යන්න දැම්මම. හැමෝටම ස්තුතියි. ඔයාට වගේ ඔළුවක් නැති එක සතුටක්. ඔයාලා හරිම දක්ෂයි මොලකාරයෝ. ඔළුව නැති වුණාම හරිම භයානකයි නේද?